හරි. බලමු අපි කොහොමද මේ ඩයිනමෝවක් ක්‍රියාත්මක වෙන්නේ කියලා. මෙහෙමයි. ඩයිනමෝක සමන්විත වෙනවා චුම්බකයක් සහ සන්නායක දඟලයක්. මේ චුම්බකය චලනය වීමකදී සිදුවන චුම්බක ශේෂ්ත්‍රය වෙනස් වීමක් නිසා මොකද වෙන්නේ? මෙයා තුළ විද්‍යුත් ධාරාවක් ප්‍රේරණය වීමක් සිදු වෙනවා. කොහොමද ඒ ප්‍රේරණය වීම සිදු වෙන්නේ? මෙන්න මේ චුම්බකය වටා තියෙන චුම්බක ශේෂ්ත්‍රය. මේ චුම්බක ශේෂ්ත්‍රය නිතර වෙනස් වෙද්දී මෙන්න මේ සන්නායක දඟලය වටා තියෙන ඉලෙක්ට්‍රෝන මත චලනය වීමට බලයක් ඇති වෙනවා. ඒ චලනය වීම නිසා මොකද වෙන්නේ? මෙයා තුළ විදුලි ධාරාවක් ඇති වීමක් සිදු වෙනවා. අපි බලමු මේ චුම්බකයේ චලනය කිරීමක් කළා. චලනය කරද්දී මම මෙතන තියෙන ජලතරාමය ඒවා විවෘත කරනවා. බලන්න ජලතරාමය විවෘත කරන් පස්සේ මෙතන බල්බයේ දැල්වීමක් සිදු වෙනවා. ඒ දැල්වෙද්දී මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන සෙමෙන් චලනය වීමක් දකින්න පුළුවන්. මම තව චුට්ටක් ජලතරාමය විවෘත කරන්නම්. බලන්න. එතකොට මේ ඉලෙක්ට්‍රෝන චලනය වීම දකින්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ චුම්බකයේ වටා තියෙන චුම්බක ශේෂ්ත්‍රයේ වෙනස් වීම සිදු වෙනවා මේ ආකාරයට. ඒ වෙනස් වීම නිසා තමයි මේ සංනායක දඟලය තුළ විද්‍යුත් ධාරාව ප්‍රේරණය වෙන්නේ. අපිට පුළුවන් මෙයාගේ විදුලිය වැඩි කර ගැනීමක් සිදු කරන්න මෙයාගේ සංනායක දඟලයේ තියෙන පොට සංඛ්‍යාව වැඩි කරනවා. මම දැන් මේ පොට සංඛ්‍යාව වැඩි කර ගන්නවා. පොටවල් දෙකක් දානවා. එතකොට මෙතන විදුලි බල්බේ දීප්තිය වැඩි වීමක් සිදු වෙනවා. ඔය වගේම තව පොටවල් තුනක් දානවා. එතකොට බලන්න මෙයාගේ දීප්තිය වැඩි වීමක් දකින්න පුළුවන්. මම තව පොටක් දාන්නම් බලන්න. පොටවල් හතරක් දාලා තියෙනවා. දැන් බලන්න මෙයාගේ දීප්තිය වැඩි වීමක් සිදු වෙනවා. ඒකට හේතුව මෙයාගේ මේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වේගයෙන් චලනය වීමක් සිදු වෙලා මෙයාගේ විදුලි ධාරාව ඇති වීමක් සිදු වෙලා තියෙනවා. මම මෙතන චුම්බක ශේෂ්ත්‍රය වෙනස් වීමේ ශීඝ්‍රතාවය තවදුරටත් වැඩි කරන්න පුළුවන්. මෙතන ජලතරාමය විවෘත කරලා. එතකොට මොකද වෙන්නේ? බල්බයේ දීප්තිය වඩාත් තීව්‍ර වෙන්න පුළුවන්. බලන්න එතකොට මේ විදිහට අපිට දකින්න පුළුවන් මේ ඩයිනමෝක ක්‍රියාවලිය. එතකොට මෙතනදී මොකද්ද වෙන්නේ? විද්‍යුත් චුම්බක ප්‍රේරණ ක්‍රියාවලිය තමයි සිදු වෙන්නේ. එතකොට ওই විදිහට අපිට ඩයිනමෝක ක්‍රියාව හදාරන්න පුළුවන්.